ගමට ගිහින් ඉන්නකොට කැට පොල්ලස් ගෙඩි කන්න අස හිතුන්නම කරන්න මෙම තමා. ඉතින් වත්ත පහලට ගිහිල්ලා කොස්ගහේ කොස්ලීයකින් හොඳ ගෙඩියක් හොයාගෙන අන්න ඌට පොඩ්ඩක් අයින්න ඕනේ. එකපාරක් විතර හිමීට ඇනලා බලලා බලද්දී ඌ ගණන් ගන්නේ නෑ වගේ නම් හයියෙන් එකපාරක් අයින්න ඕනේ. ඔන්න ඔහම. එතකොට ඌ පරාජය පිළි අරගෙන බිමට පතිත වෙනවා. ඉතින් ආණ්ඩුව පස්සපැත්ත වැලි ගෑවිලා නම් පස්සපැත්ත පොඩ්ඩක් බෙහෙදලා දාලා තවත් දුක් විඳින්න දෙන්න නැතුව ටක් ගාලා පී අරගෙන බෙල්ල ළඟින්ම කපලා දානවා. හොඳට බෙල්ල කපන්න. කිරි යනකම් කිරි නෙමෙයි ඔය ලේ යනකම් බෙල්ල කපලා ඊට පස්සේ ලේ ටික එතන ඉඳන් අයින් කරලා අපි සාක්ෂි මුකුත් තියන්නේ නැතුව එතනින් හිමීට මාරු වෙන්න ඕන. ඊට පස්සේ පොලොස් මල්ලිය කිරට හදන් කණ්ඩාස මම ගෙදරම පොල් ගහකින් මෙන්න මේ විදියට හොරෙන් පොල් ගෙඩියක් කඩා ගත්තා. එතන තමයි අද ලොකේෂන් එක පොලොස් කරිය හදන වත්තේ තනක් තෝරගෙන තියෙන්නේ. ඉතින් මම දැනට පොලොස් එක ලිපේ තියාගත්තා. මුලින්ම අපි මේක තම්බ ගන්න ඕනනේ. ඉතින් මේ මැටි හට්ටියේ තියලා ඒක වහගන්න කලින් අපි එකතු කරන්න ඕනේ මේකට කහ ටිකක්. තමයි ලස්සන පාටට අතර මේක තැම්බිලා ඉන්නේ ලස්සනට. ඉතින් කහ ටිකක් එකතු කරගෙන වන්දලා ගාලා තියෙන ලුණු මේ වතුර ටිකකුත් එක්ක ලුණු ගෙනා මේ කැට හරි කුඩු හරි ඕන එකක් එකතු කරගන්න පුළුවන්. ලුණු ටිකක් මේකට දාගෙන ඒක තැම්බෙනකන් වැඩි වලදී වහගමු. මේක ඉස්සෙල්ලා හොඳට තම්බගෙන අපි ඊට පස්සේ අපේ කරි එක හදාගමු. හොඳයි ඉතින් මෙන්න මේ විදිහට පොලොස් ටික ඉස්සෙල්ලා තම්බගෙන ඉවර වෙනකොට මේ විදිහට ඉතුරු දේවල් සේරම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඒ වගේම මේ කොලෙන් වහලා තියෙන්නේ මිටිකිරි එකයි කිරි ටික ඒ සේරම ලෑස්ති කරගෙන තියෙන දැනටත් දැන් අපි මේ ටික ලිපෙන් බාගෙන ඉවරලා මේකේ කට්ට කපලා ඉවත් කරගන්න ඕනේ මුලින්ම. ඉතින් මම දැන් මේ ටික කපාගෙන ඔයාලට මේ රසමරස ව්‍යංජනේ හදන විදිය කියලා දෙන්න. හරියට බලන්න. දැන් මේ ලිපෙන් බාගත්ත තැඹුණු පොලොස් ටික මේ විදිහට ඉවත් කරගන්න.
ඉතින් යාළුවේ මාළුවේ ඔයාලට ඊළඟට කරන්න තියෙන මෙන්න මේ විදිහට ලස්සනට ඔයාලා සෝද ගන්න මිරේස් කරපිංචා රාම්ප රතු ලූණු කැවුම් මිරේස් ඒ සේරම පිළිවෙලකට සෝදගෙන ඉවරලා මෙන්න මේ ආකාරයෙන් ලස්සනට කීතු වලට මේ සේරම කපා ගන්න. ඉතින් දැන් ඔයාලට ඊට පස්සේ කරන්න තියෙන්නේ අලුත්ම මුට්ටියක් නැවතත් ලිපේ තියාගෙන මේ විදිහට තෙල් ටික එකතු කරගන්න එක. තෙල් ටික එකතු කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ තෙල් ටික පොඩ්ඩක් රත් වෙන්න දෙන්න. හරි තෙල් ටික රත් වීගෙන එනකොට අපිට දාන්න තියෙන්නේ සුදු ලූණුයි පී ලූණුයි. ඉන්න මම ඔයාලට එක දැන් දාලා පෙන්නන්න. හරි අමාරුයි තනියම වීඩියෝ කරගද්දී. ටික දාලා විදියට බීලුණු ටිකක් දාලා හැම ගමකම ඉන්න වැදගත් වැඩක් කරනකොට චූප්පාංකාරයෙක් කරගෙන. ඉතින් අපේ ගමේ තෙල් ඉන්න ඔයාලා ඒ හින්දා ඒ සද්දේ ඇහුනොත් වැඩි ගණන් ගන්න එපා යාළුවේ. අපිට කරන්න තියෙන්නේ කට දාමු අපි සැරවෙන්න රසය සැරවෙන්න රසය දානකට දාම් කරපිංචත් දණ්ඩු පිටින් දෙකක් විතර යාළුවේ මේ ටික පොඩ්ඩක් වැදගම් පොඩ්ඩක් වැදෙන්න දෙන්න ඕන ඉස්සෙල්ලාම. මිරිස් 3-5 කහකුඩු කවලම් කරගෙන මේ විදිහට අනාගෙන තමයි මම තියන්නේ අර ටික රත් වෙනකන්. ඊට පස්සේ අපි මුලින්ම එකතු කරගන්නවා මේකට අමු 3-5 කුඩු මේස හැඳි 2ක් හෝ 3ක් ඔයාලා කැමති ගාන ඔයාගේ පොලොස් ටිකේ ප්‍රමාණයට. ඊට පස්සේ මිරිස් කුඩු ඔයාලා කැමති ගානක් දාගන්න. ඔයාලගේ රස අනුව මේ හැම දෙයක්ම එකතු කරගන්න පුළුවන්. ඔයාලා සැරට කනවද අපි දන්නේ නැහැ. මම මේකට ගම් මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේක පොඩ්ඩක් හැඳි ගා ගන්න ඕනේ. තෙල් ටික රත් වීගෙන මිරිස් ටික රත් වීගෙන එනකොට ඉතින් තෙල් ටිකක් මදි වුණොත් තෙල් ටිකක් දාගන්න. මම මේක තවත් රස වෙන්න කියලා උම්බලකට ලොකු කෑලි ටිකක් මේකට එකතු කරගන්නවා. රස වැඩි වෙන්න. ඉතින් රසයි තමයි කොහොමත් මේක හැදපු ගමන්. දැනුත් ඉතින් සුවඳට තියෙනවා. සුවඳට සැරට හදන්නේ වගේ රස කෑම එක. ඉතින් ඔයාලා බලා ගන්න මේ විදිහට හදලා බලන්න. මේ විදිහට හදලා බැලුවොත් අනිවාර්යෙන් මට කියන්න මේ විදිහට හදලා බැලුවා කෑවා රසයි කියලා. ඉතින් මම මේ විදිහට මේ ටික ටෙම්පරාදු කරගෙන ඉවර වෙලා මේක හොඳට රන්වන් පැහැයෙන් එනකොට මේකට එකතු කරගන්නවා තම්බගත්ත කපාගත්ත පොලොස් ටික. ඉතින් මෙන්න මේ විදිහට පොලොස් ටික එකතු කරගෙන මේක හොඳට කවලම් කරගන්න ඕනේ.
ගානට එකතු කරගන්න නියම වෙලාව තමයි දැන් ළමයි. පේනති රස්සම රස්ස ගැට පොල්ලොස් ගෙඩි මාළුව හැදෙනවා. මේක ගානට රසයි. කන්ද කලින් මන් දන්නවා මේක රසයි කියලා. මිටිකිරි ටිකත් තව ටිකක් අපි තැම්බෙන්න දීලා රසම රස පොලොස් කාය ගමු. ඉතින් මේ විදිහට හොඳට අපි ලිපේ තියාගෙන මේක හින්දෙනකල්ම ලිපේ හැඳිගාගෙන තියාගන්න. මොකද මේක හොඳටම හින්දුනව තමයි මේකේ හරිම රස තියෙන්නේ. මේ තියෙන ඉතින් මං හොඳටම හින්දගත්තට පස්සේ මේකේ අවසාන පෙනුම ඉතින් හරිම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේක.